ආයුබෝවන් දුවේ පුතේ. අද අපේ පාඩම ආන්තික පිරිවැය. කළමනාකරන ගිණුම් කරණේන කෙටි කාලීනව ව්‍යාපාරයක තීරණ ගැනීම සම්බන්ධයෙන් තමයි අපි පාඩමෙන් කතා කරන්න උත්සාහ කරන්නේ. දරුවනේ මුලින්ම අපි දැනගන්නට අවශ්‍යයි නිෂ්පාදන පිරිවැය කියන්නේ මොකක්ද කියලා. එතකොට දුවේ පුතේ නිෂ්පාදන පිරිවැය කියලා කියන්නේ යම් භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීම සඳහා භාවිතා කළ සම්පත්වල වටිනාකම. ඒකට තමයි අපි කියන්නේ නිෂ්පාදන පිරිවැය කියලා. එතකොට මේ නිෂ්පාදන පිරිවැය විවිධාකාර විදිහට වර්ග කරනවා. මේ පාඩමේදී අපි නිෂ්පාදන පිරිවැය වර්ග කරනවා හැසිරීම අනුව. ඒතර හැසිරීම අනුව නිෂ්පාදන පිරිවැය ගත්තාම කොටස් හතරකට බෙදනවා අපි. ස්ථාවර පිරිවැය, විචල්්‍ය පිරිවැය, අර්ධ ස්ථාවර පිරිවැය, අර්ධ විචල්්‍ය පිරිවැය කියලා. මේකෙන් වඩා වැදගත්ම වෙන්නේ මේ පාඩම තුල ස්ථාවර පිරිවැය කියන එකයි විචල්්‍ය පිරිවැය කියන එකයි. ඒතර ඉස්සල්ලාම අපි බලමු ස්ථාවර පිරිවැය කියලා කියන්නේ මොකක්ද කියලා. ඒතර ස්ථාවර පිරිවැය කියලා කියන්නේ යම්කිසි නිෂ්පාදන සීමාවකට යටත්ව ඒ නිෂ්පාදන සීමාව යටතේ කොයිතරම් ප්‍රමාණයක් අඩු වැඩි වශයෙන් නිෂ්පාදනය කළත් යම්කිසි පිරිවැයක් වෙනස් නොවි පවතිනවා නම් ඒකට අපි කියනවා ස්ථාවර පිරිවැය කියලා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් කර්මාන්ත ශාලාවක් ඇඟලුම් මහන කර්මාන්ත ශාලාව. අපි හිතමුකෝ මාසය තුල උපරිම වශයෙන් මේ ව්‍යාපාරයේ ධාරිතාවයේ තියෙන ඇඟලුම් 2000යි කියලා. ඒතර ඒ ව්‍යාපාරය ඒ මාසය තුල මොකුත්ම නිෂ්පාදනය නොකළත් 100ක් නිෂ්පාදනය කළත් 500ක් නිෂ්පාදනය කළත් 1000ක් නිෂ්පාදනය කළත් ඒ කර්මාන්ත ශාලාවේ ගොඩනැගිල්ලට ගෙවන ගෙවල් කුලිය ඒ වගේම ප්‍රාදේශීය සභාවට ගෙවන වරිපනම් ගාස්තුව මේක වෙනස් වෙන්නේ නැහැ. ඒක ස්ථාවරයි. ඒකට තමයි අපි කියන්නේ ස්ථාවර පිරිවැය කියලා. ඒතර මේක රේඛාවක් විදිහට නිර්මාණය කරොත් මුළු ස්ථාවර පිරිවැය රේඛාව ඔබට පේනවා මේ තිරය තුල දිස්සනවා. හැම වෙලාවකම මේක එකම ප්‍රමාණයකින් ස්ථාවරව යනවා කියලා. ඒතර මෙතන නිෂ්පාදනය බිඳුවක් වුණත් 100ක් වුණත් 200ක් වුණත් 500ක් වුණත් මේ මුළු ස්ථාවර පිරිවැයේ වෙනසක් වෙන්නේ නැහැ. හරි. බලමු ඊළඟට අපි වැදගත්ම පිරිවැය වර්ගයක් වෙන විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ මොකක්ද කියලා. ඒතර විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ නිෂ්පාදන ඒකක සංඛ්‍යාව වෙනස් වෙද්දී ඊට සමානුපාතිකව වෙනස් වෙන පිරිවැය. උදාහරණයක් විදිහට අපි ගත්තොත් පාන් හදන්න ගන්නවා පාන් පිටි. ඒතර එක පාන් රාත්තලකට පිටි පාන් ග්‍රෑම් 500ක් ගත්තොත් ඒක අපි හිතමුකෝ වියදම රුපියල් 25යි කියලා. එහෙනම් මේ රුපියල් 25 කියන කාරණය එකකට පාන් පිටි වලට 25යි නම් පාන් රාත්තල් දෙකක් හදපුවාම 50යි. තුනක් හදපුවාම 75යි. මෙන්න මේ විදිහට සමානුපාතිකව පිරිවැය වෙනස් වෙවි ඉස්සරහට යනවා නම් අපි ඒකට කියනවා විචල්්‍ය පිරිවැය කියලා. එතකොට ඍජු ශ්‍රමය ගත්තොත් දැන් උදාහරණයක් විදිහට වඩු කාර්මිකයෙක් ගුරු මේසයක් හදද්දී ඒ ගුරු මේසෙට එයාට රුපියල් 1000ක් ගෙවනවා නම් එයා දෙකක් හැදුවොත් රුපියල් 2000ක් ගෙවනවා. ඒතර අන්න ඒකට තමයි විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ. ඒතර වක්‍රයක් විදිහට ගත්තොත් ඔබ දකිනවා මේ තිරය තුල මේ විදිහට ඒකක සංඛ්‍යාව වැඩි වෙද්දී මේ පැත්තට පිරිවැයත් වැඩි වෙනවා. ඒ අනුව සමානුපාතිකව මේ මුළු විචල්්‍ය පිරිවැය වක්‍රය මෙන්න මේ විදිහට ඉහළට යනවා. එතකොට මේ තියෙන්නේ ඒකකයක විචල්්‍ය පිරිවැය රේඛාව. ඒතර මේකේ ඒකකයකට මම අර කිව්වේ පාන් පිටි වල රුපියල් 25ක් යනවා කියලා. එතකොට බිඳුවක් නිෂ්පාදනය වුණත් එකකට කීයද කියලා කවුරු හරි කෙනෙක් උත්තරයක් ඇහුවොත් පාන් පිටි වලට රුපියල් 25යි. එතකොට 100ක් හැදුවත් එකකට පිරිවැය කීයද කියලා ඇහුවොත් රුපියල් 25යි. අන්න ඒ විදිහට වෙනස් වෙවි යන පිරිවැය තමයි අපි කියන්නේ ඒකකයක විචල්්‍ය පිරිවැය කියලා. ඒතර මේ පාඩමේ ඇතුලේ මූලිකවම අපිට විවිධ ගණනය කිරීම හම්බ වෙනවා. වැදගත්ම වචනයක් තමයි දායකය. එහෙමත් නැත්නම් contribution. දායකය කියලා කියන්නේ ව්‍යාපාර ආයතනයක විකිණු ආදායම ඇතුලේ තියෙනා වූ දායකත්වය. මොනවටද? ලාභය සහ ස්ථාවර පිරිවැය පියවා ගැනීම සඳහා. ඒතර මේ දායකයෙක් කොහොමද හොයන්නේ?
දායකයෙ ගත්තහම ප්‍රධාන වශයෙන් අපි ගන්නවා ඒකකයක දායකයෙ කියලා එකක් ගන්නවා. මුළු දායකයෙ කියලා තව එකක් ගන්නවා. ඒතර ඒකකයක දායකයෙ ගත්තාම ඒකකයක දායකයෙ හොයන ක්‍රම කීපයක් තියෙන්න පුළුවන්. දැන් ඔබ දකිනවා තිරය තුල පළවෙනියටම ගණනය කරන එක ක්‍රමයක් තමයි ඒකකයක විකිණුම් වටිනාකම. ඒකෙන් අඩු කරනවා ඒකකයක විචල්්‍ය පිරිවැය. මේක තමයි ක්‍රමය. ඒකකයක විචල්්‍ය පිරිවැය අඩු කරනවා. ඒතර ඒකකයක විකිණුම් වටිනාකම 100යි නම් ඒකකයක විචල්්‍ය පිරිවැය 40යි නම් ඒතර 100න් 40ක් ගියාම දායකයනවා කීයද රුපියල් 60. ඒකම හොයන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා ඒකකයක විකිණුම් වටිනාකම අපිට පුළුවන් වැඩි කරන්න. මොකෙන්ද වැඩි කරන්නේ? දායක විකිණුම් අනුපාතය. තාම දායක විකිණුම් අනුපාතය හොයලා නැහැ. ඉස්සරහට හොයන විදිය කියනවා. එතකොට අපිට හොයාගන්න පුළුවන්. දැන් ඒකකයක දායකයෝ වෙන සූත්‍ර දෙකක් අපි කතා කරා. දැන් ඊළඟට මුළු දායකේ. ඒතර වචනේම තියෙනවා ඒකකයක දායකයේ කියන එක තමයි ඊළඟට අපි ගණනය කරන්නේ මුළු දායකයේ කියලා. එතකොට එකක් හදද්දි දායකයේ 10යි නම් 100ක් හදද්දි දායකයේ කීයද? එහෙමනේ හොයන්නේ. එතකොට මේකේ ඔබ දකිනවා සූත්‍ර 4ක් අපිට හම් වෙනවා. මුළු විකිණුම් ආදායමෙන් මුළු විචල්්‍ය පිරිවැය අඩු කරපුවාම මුළු දායකයනවා. මුළු විකිණුම් ආදායම දායක විකිණුම් අනුපාතයෙන් වැඩි කරපුවාම උත්තරයක් එනවා. ඒ වගේම ඒකකයක දායකය විකිණුම් ඒකක සංඛ්‍යාවෙන් වැඩි කරපුවාම මුළු දායකයනවා. ඒ වගේම ස්ථාවර පිරිවැයට ලාභය එකතු කරපුවාම මුළු දායකය. ඒතර දුවේ පුතේ මුළු දායකය කියන්නේ එහෙමනම් ව්‍යාපාරයක ස්ථාවර පිරිවැයයි ලාභයයි කියන දෙකේ එකතුව. මොකද අපි දන්නවා විකිණුම් ආදායම හැදලා තියෙන්නේ ස්ථාවර පිරිවැයයි විචල්්‍ය පිරිවැයයි උතර මුළු පිරිවැය ඒකට ලාභය එකතු වෙලා තමයි මුළු විකිණුම් ආදායම ඇවිල්ලා තියෙන්නේ. එතකොට මුළු විකිණුම් ආදායමෙන් විචල්්‍ය පිරිවැය අඩු කරපු ගමන්ම ඒක ඇතුළේ ඉතුරු වෙන්නේ ස්ථාවර පිරිවැයයි ලාභය. ඒතකොට ඒකට තමයි අපි කියන්නේ මොකක් කියලාද මුළු දායකය කියලා.